හරි බිම්සර ඔන්න එකේ ඉන්නේ. right අපිට දැන් අල්තයන් ලියන්න තියෙන පුතේ. මම මේ ලියුපෙක් කියන්න පුතේ. මේ ලියුපෙක් කියන්න පුතේ. ඔයා ලියා ගන්න ඕක එතක. මොරිත්ති මොරිත්ති මොනවද උච්චාරණය? පුතේ මයික් එක කෙනෙක් ඔන් කරගන්න. මොරිත්ති මොරිත්ති අහින්නේ නැහැ. right හරි. ඊළඟ එක දැන් මොරිටි කියන්නේ මොකක්ද? ලියන්න හොරිත්ති හොරිත්ති. මොරිත්ති කියන්නේ පුතේ හෙයා බෑන්ඩ් එක. හොරිත්ති හොරි කියන්නේ තුනටිය ඉන. හොරිත්ති කියන්නේ ඉන පටිය බෙල්ට් එක. තාරාහසයෝ ඔව්. තාරාහසයෝ අනුගමනය කරන්න. තාරාහසයෝ තාරකායෝ. හරි දැන්ට චුට්ටක් ලියා ගන්න ඔය ටික. ලියලා ඉවරනම කියන්නකෝ මං කියන්න. හරි මේක මොරිත්ති මේක ලියාගත්තද පුතේ? හෙයා බෑන්ඩ් එක. මේක හොරිත්ති ඉන පටිය බෙල්ට් එක. ඊට පස්සේ හොරිත්ති ඉන පටිය මේක පුතේ තාරාහසයෝ. තාරාහසයෝ කියන්නේ අනුගමනය කරන්න. තාරාහසයෝ අනුගමනය කරන්න. මේක තාරාකායෝ. තාරාකායෝ කියන්නේ අනුගමනය කරමින් යනවා. අනුගමනය කරමින් යනවා. හරිද පුතේ ලිව්වද? ලිව්වද? right හරි. මේක ලියන්න තියෙන්නේ. තෝනායෝ හැර යනවා වෙන් වෙනවා සමු ගන්නවා තුනම ලියන්න ඕකට. හැර යනවා වෙන් වෙනවා සමු ගන්නවා. ඉත්තා ඉත්තා කියන්නේ ටිකක් ඉඳලා. ටිකක් ඉඳලා කියන අදහස ඈ. ටිකක් ඉඳලා ඇල ඉරක් ලියා ගන්න තව ටිකකින්. හරි. ඊට පස්සේ දැන් ඉත්තා කියන්නේ පුතේ තව ටිකකින් ටිකක් ඉඳලානේ. කායෝ කියන්නේ මොකද? පුතේ මතක නැද්ද කායෝ කියන්නේ යනවා. එහෙනම් ඉත්තා කායෝ කියන්නේ ටිකක් විතර. ටිකක් ඉඳලා යනවා. ආයි සද්ද පොඩක් අවුට් වෙනවා. ටිකක් ඉඳලා යනවා. හරි. ඔය ටික කියන්න පුතේ කට්ටියම. මොරිත්ති කියන්නේ මොරිටි හයියෙන් කියන්න කමන්නේ. මොරිටි තාරාහසයෝ තාරකායෝ තෝනායෝ ඉත්තා ඉත්තාකායෝ
හොඳයි. තව මොරිටි ඔරිටි තාරාහසයෝ තාරාකායෝ තොනායෝ ඉත්තා ඉත්තාකායෝ right. හරි පුතේ මම කොහොම කියන්න. මොරිත්ති, මොරිටි හොරිත්ති. ඔරිටි පුතා ඇහෙන්නේ නැහැ මට ඔයාගේ ස්පීකර් එක ටිකක් දුරින් වගේ ඉන්නේ. තරහසයෝ, තාරාහසයෝ good. තරකායෝ, තාරකායෝ තොනායෝ, තොනායෝ ඉත්තා, ඉත්තා ඉත්තකායෝ. ඉත්තාකායෝ ඉන්න ඔගේ සවුන්ඩ් එක දෙන්න ඔයාට. 머리띠, 허리띠, 따라하세요. 따라가요. 떠나요. 이따 가요. ඇහෙනවද පුතේ? ඔව් සර් තව එක සැරයක් අහමු. 머리띠, 허리띠, 따라하세요. 따라가요. 떠나요. 이따 가요. හරි. හරි නේද? හරි හරි. සර් හරි. හෙයා බෑන්ඩ් එකට මොකක්ද කියන්නේ? මොරිටි මොරිත්ති. බෙල්ට් එක ඉන පටිය. හොරිටි හොරිත්ති කියන්නේ. හොරිටි ඔය පොඩ ඇහෙන්නේ නැතු යන පුතේ. අනුගමනය කරන්න. තාරාහසයෝ තාරාහසයෝ. ආය ඇහෙන්නේ නැතුව ගියා පුතේ. මොකද්ද? තාරාහසයෝ අනුගමනය කරමින් යන්න. තාරාකායෝ good. හැර යනවා, වෙන් වෙනවා, සමුගන්නවා. තොනායෝ තව ටිකකින් නැත්නම් ටිකක් ඉඳලා. ඉත්තා ටිකක් ඉඳලා යනවා. ඉත්තාකායෝ good. හරි. අපිට ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේකට ලියන්න. ඔයාට මං අර වයිට් බෝඩ් එකේ ලියන එක හොඳද? මේක හොඳද? ඈ පුතේ? මේක හොඳයි නේද මේක කරගෙන යන්න. හරි. ඊට පස්සේ තියෙන්නේ අපිට පුතේ අල්ප යන්නට. අල්ප යන්න. ලියන්න අප්පා. අප්පා. තාත්තා. ඔප්පා. අයියා. හරදා වේගෙන්. හරිද පුතේ? ලිව්වද? හරි සර් ඔව් සර් right හරි. අප්පා. තාත්තා. ඔප්පා. අයියා නංගි විසින් නෑ. නංගි අයියාට කියන්නේ ඔප්පා කියලා. හරදා වේගෙන්. හේගි අඩු කිරීම. හරි. මේක කියන්නේ කියන්න. අප්පා උඩින් පහළ කියන්න පුතේ. අප්පා හ්ම්. ඔප්පා හාරදා පේගි හරි. හරි. ආයෙ උඩින් පහළ කියන්න. අප්පා ඔප්පා ආ. හාරදා පේගි
මම කොහොම කියන්නේ? අප්පා, අප්පා, ඔප්පා, ඔප්පා, හරදා, හරදා, හේගි. පේගි. කියන්නේ කිසරක් වань. අප්පා, ඔප්පා, හරදා, පේගි. හරි, right. තාත්තට අබුජි කියලා කියනවා. ළමයි ගෙදරදී ගොඩක් අය ආදරේට කියනවා තාත්තට අප්පා කියලා ගෙදරදී. අප්පා. හරි, right. ළමයි මොකක්ද තාත්තට කියන්නේ? අප්පා, නංගි අයියට මොකක්ද කියන්නේ? ඔප්පා, වේගයෙන් කියලා කියන්නේ? හරදා, අඩු කරනවා. පේගි. right. හරි. ඊළඟට අපිට ලියන්න තියෙන්නේ මේ අකුර. සායෝ සායෝ. පිස්සාය මිලාදිකයි සායෝ ලාභයි. සෝයෝ. ලිලි වරම කියන්නේ මෝජා සෝයෝ. මාස්ක් සෝයෝ. මට පුතේ මෙන්න මේ කියන්නකෝ. මෝජා සෝය. නෑනේ. right. හරි. මේක කියන්න පුතේ මේකත් අපි ලියපු එකක්. කියන්න. මාස්ක සෝයෝ. good. නෑ සෝයෝ කියන්නේ මෙතන තියෙන සම මම ලිව්වේ නෑ. right. හරි. මේක off වුණා. මාස්ක් සෝයෝ. right. හරි. මේක ලියාගන්න. පිස්සායෝ කියන්නේ මිලාදිකයි. ඊට පස්සේ සායෝ කියන්නේ ලාභයි. පුතේ මෝජා සෝයෝ කියන්නේ තොප්පිය පළඳිනවා. off වුණා. මෝජා සෝයෝ කියන්නේ තොප්පිය පළඳිනවා. මාස්ක් සෝයෝ කියන්නේ මාස්ක් සෝයෝ. මාස්ක් එක පළඳිනවා. මොවැස්ක මාස්ක් එක දානවා. මේකත් ලියන්න එකට. හරිද? හරිද පුතේ? හරි සර්. right. හරි. මේක ලියන්න. මේකේ ගොඩක් දේවල් එනවා. දැන් මේ මෙන්න මේ සීදා කියලා තියෙන ලියන එකම තමයි මේ සෝයෝ වෙලා තින්නෙත් ඈ. සීදා යෝයකෙදි සෝයෝ වෙනවා. නිදායකෙදි සුම් නිදා. right. හරි. ඒ කියන්නේ පුතේ මේක මෙහෙමයි. මේකෙන් ලියලා පෙන්නන්න මේක ලියන්න අමාරුයි. ඔය සීදා කියන එක තියෙනවනේ. සීදා කියන්නේ පුතේ මේකේ අදහස් කීපයක් එනවා. හරි දැන් ඔයා මේ ලියා ගන්න. මේ තියෙන මේක ලියලා මේ සීදා. තිත්ත රස. හරි තිත්ත රස. ඊට පස්සේ ලියනවා. ලියනවා. ඊට පස්සේ භාවිතා කරනවා. ඊට පස්සේ පළඳිනවා. දැන් තොප්පිය පළඳිනවා. මාස්ක් එක පළඳිනවා. අන්නේ අදහස් වෙන ඔක්කොම ඔකේ සීදා කියන එකේ තියෙනවා. ඒ සීදා කියන එකේ දා ඉවත් වෙලා යෝයකේදී සෝයෝ නිදායකේදී පුතේ සුම් නිදා. මෙන්න මෙහෙම එන්නේ මේ. right. මේක පුතේ උච්චාරණය වෙන්නේ සුම් නිදා කියලා. මට කියන්න ඔයගොල්ලෝ මේ අකුර මොකක්ද කියලා. හයන්නලි පුතේ. මේ අකුර තුන
උල්ලිම් සොරි නයන්න ලයන්න මයන්න මේ තුනම පුතේ උල්ලිම් සොරි. උල්ලිම් සොරි කියන්නේ ඉහලින් එන උච්චාරය කියන්නේ මේ නහය වහලා කිව්වොත් එහෙම නා නා මා නහය වහලා මේ නහයෙන් එන උච්චාරණ. සයන්න කයන්න පයන නෑ මේ සාකාපා ඒව නෑ නහය වහලා කිව්වට. එතකොට මේ අකුර හල් වෙලා පුතේ මේ අකුර තියෙනවානේ මේක හල් අකුරු පාඩමේදී ආයෙ පැහැදිලි කරනවා. මේ අකුර හල් වෙලා ඊළඟට මේ තුනෙන් එකක් ආවොත් හරි ඊළඟට මේ තුනෙන් එකක් ආවොත් මෙයාව භාවිතා වෙන්නේ උච්චාරණය කරන අල්මයන්න කියලා. මොකද උච්චාරණය කරන්නේ? මොකද පුතේ? මොකද? අල්මයන්න. එතකොට සයන්නට ආවොත් මොකද වෙන්නේ? සයන්නට ආවොත් මොකද වෙන්නේ? සයන්නට ආවොත් පුතේ මොකද වෙන්නේ? ස මොකද? ස මම මේක යටි පොඩි ඉරක් ගහන්න මේක. ඔව් මෙන්න නැති පොඩි ඉරක් එන්නේ. ස රයිට්. ඊට පස්සේ සුම් නී දා මේක උච්චාරණය පුතේ සුම් නිදා කියලා. මොකද්ද? මොකද්ද? එහෙනද? නෑ එහෙන තුලින්. සුම්නිදා. සුම් නිදා සුම් නිදා. ඒකට හේතුව මතක තියාගන්න මේ පයන්න හල් වෙලා ඊළඟ අකුර නයන්න නැත්තම් ලයන්න මයන්න මේ ඕනියෝ මේ තුනෙන් එකක් වුණොත් මතක තියාගන්න පුතේ ඔය පයන්න යට හල් අකුරක් මේ යට තියෙන්නේ ඔය අකුර අල් මයන්න මම අද පැහැදිලි කරන්නම් එහෙම අකුරු ටිකක් රයිට් හරි අපි දැන් මේ කියවලෙමු නිදා එකෙන් සුම් නිදා යෝ එකෙන් එන්නේ මොකද්ද මේ තියෙන යෝ එකෙන් මොකද්ද සෝයෝ ඕක අවිධිමත් ඒ භාෂාවේ අවිධිමත් කියලා වෙනම පුතේ පාඩම් තියෙනවා දෙකක් අවස්ථා දෙකකට කරන්න ඕනේ ඒකට අවිධිමත් මෙයා අවිධිමත් සීදා කියලා ඌතියෙද්දී දා අයින් වෙනවා මෙන්න මේ එතන මේ තියෙන දා එක අයින් වෙනවා පුතේ මේක අයින් වෙලා මේ සී එකට ඕ වෙනවනේ මේ තියෙන්නේ ඒවා අවිධිමත් ඒක වෙනම පාඩමක් right මේක කියන්න පුතේ පිස්සායෝ කියන්න ඉෂායෝ. කියන්න තායෝ. සායෝ. ශෝයෝ. මෝජා ශෝයෝ. ඕජා සෝයෝ මෝජා ශෝයෝ. මාස්ක ශෝයෝ. මාස්ක සෝයෝ ෂදා. සදා right ෂදා. good සදා හරි එතකොට මම කොහොමද එක සැරයක් කියන ඔහොම තියෙද උච්චාරණය කියන්න පිස්සායෝ ඉෂායෝ. ෂායෝ. සායෝ තායෝ. සෝයෝ සෝයෝ. මෝජා සෝයෝ මෝජා සෝයෝ. මාස්ක් සෝයෝ මාස්ක සෝයෝ. සදා සදා. ඔයත් කියන්න පිසායෝ. සායෝ. සෝයෝ. මෝජා සෝයෝ. මාස්ක සෝයෝ. සදා. සර් එතකොට එන්නේ ෂයන්නක්ද සයන්නක්ද ශබ්දය කොහොමද පුතේ ඈ සද්දේ නිසා සයන්නක්ද ෂයන්නක්ද මෙන්න එක මාරු වෙනවා මේක හදලා දෙන්නම් නෑ මට ඉස්සෙල්ලා මේක ආවේ නෑ මගේ මේකේ මම ඒක තියන්න තිබ්බ පුතේ එහෙමම ඉන්න මේ ඔය ආන්නේ මේකනේ මගේ මෙන්න මේක නේද ඔව් මේක සර් නේද ඔව් ඉන්න ඒක ඔව් පුතේ සර් බලන්න ඕනේ දැන් හරි
දැන් හරි නේද? සර් එතකොට සෝයෝ නෙමේ ෂෝයෝ. ඔව් ඔව් ඔව්. ෂෝයෝ. හරි. අල් සයිනස් සද්දයක් නේ. මේ ඔය සයිනට බරයි ඈ. අර කලින් එකත් එක ළඟ යන්නේ. හරි. ඔව් ඔව්. ඉස්සලා මේක මේ ටයිප් උන්නේ මට ඒක මම ඒක තිබ්බේ තියාගත්තේ වෙලාවේ. හරි. රයිට්. දැන් මම කොහොම කියන්නේ? පිස්සායෝ පිස්සායෝ සායෝ සායෝ සෝයෝ සෝයෝ මෝජා සෝයෝ මෝජා සෝයෝ මාස්ක් සෝයෝ මාස්ක සෝයෝ සදා. සදා දැන්වත් එක සරක් කියන්නේ. පිස්සායෝ සායෝ සෝයෝ මාස්ක සෝයෝ මෝජා සෝයෝ සදා ආයි කියන්නේ. පිස්සායෝ සායෝ සෝයෝ මෝජා සෝයෝ මාස්ක සෝයෝ සදා දැන් අහන්න. පිස්සායෝ කියන්නේ මොකද්ද? මිල අධිකයි. හරි. සායෝ කියන්නේ ලාභයි ලාභයි. සොයෝ කියන්නේ පළදින සොයෝ කියන්නේ පළදින ලිවි නැද්ද? පළදිනවා පළ දිනවා. ඔකට ලියනවා භාවිතා කරන අර සෙට් එකම ඔකටත් එනවා. දැන් මොකද දැන් ඔක විතර ලියා ගන්න. හරි. ඊට පස්සේ මෝජා සොයෝ කියන්නේ තොප්පිය පළදින මාස්ක් සොයෝ මාස්ක එක දාන සදා. තිත්ත රස ලියනවා භාවිතා කරනවා පළදිනවා සෙට් එකම එන්නේ. ඒක තමයි සොයෝ වෙන්නේ. අපිට තියෙන අන්තිම අකුර දැන් ලියන්න තියෙන්නේ මෙන්න මේකට. අල් ඡයන්න. හරිද පුතේ? ඒකට ඉස්සරහ ලියන්න පුළුවන්. මේ කියන්නේ ඉගේ චිගේ හොදි ස්ටු චි හොදි වලට කියන්නේ. මොකද හොදි ව්‍යංජන වල හොදි තියෙන්නේ පුතේ. චිගේ. චිගේ මේ කියන්නේ කචා කච්චා කියන්නේ කච්චා කච්චා. කච්චා කච්චා ව්‍යාජ බොරු ව්‍යාජ. දැන් මැනි ගලක් පාට කරලා විකුණනවා. මැනිකක් කියලා ව්‍යාජ. කච්චා. මේ කියන්නේ චෝයෝ අහුලනවා, ඇහිඳිනවා. චුවායෝ කච්චා චිගේ කච්චා චුවායෝ. කැමති කියන්න චෝයෝ කියන ඒක ලියන්න පුතේ මෙන්න මෙහෙම. මට ලියලා පෙන්නන්නම් ඈ. ලියන්න එපා දැන්. අන්ත පෑන මාරු කරන්න ඕන. මෙන්න මෙහෙම ලියන්න පුතේ. ඔන්න ඔහම ලියන්න පුතේ. එතකොට මේ දැන් ඔයාට හයන්නක් තියෙනව නේද? මෙතන ඔව් සර් ඔයාව ඔව් භාවිතා සර් කරන්නේ නැහැ. හරිද? ආ චුවායෝ කියලා උච්චාරණය වෙන්නේ. මොකද මෙයා හල්ලා කරවලදී මෙයා ගන්නෙ නැහැ. මෙයා වියතිරේකයක්. හරි නේද? හරි සර් thank you සර් ස්වාමි කියලා තමයි කියන්නේ. මොකද්ද ඔය ඇහුවේ හොඳ කැමති කියලා නේද? කැමති සෝරි ඔව් මේ සර් ස්වාමි කියන්නේ පුතේ හොඳයි. සෝරි ඔයා කැමති නේ ඇහුවේ. හොඳයි ඒ කියන්නේ මෙන්න මේම. ස්වා හේව කියලා.
좋아해요. 아, 좋아 해요 කියන්නේ කැමති. එතනදී මේ හයන්න පාවිච්චි කරන්නේ හේයෝ 좋아 해요. මෙයා 좋아요. මේ දෙකේම හල්ලකුරුදී හයන්න පාවිච්චි කරන්නේ. බැරිලාකත් මේ මෙතන හයන්න ඇහිලා පුතේ මේ අකුර කයන්න වුණොත් හරිද? ඒ අකුර ඉන්න මේක මම 네. මැකෙන්න හැදුවේ. බැරිලාකත් මේ අකුර හයන්න වෙලා මෙන්න මෙතෙන්ට මේ කයන්න ආවොත් ඊට පස්සේ මේ අකුරු දෙකම එකතු වෙලා හැදෙන අකුර මෙන්න මේක. මම ඒකට white board එක 아, පාවිච්චි කරලාම ලියලා පෙන්නන්නම් ඈ මේ දැන් වචන ගහගෙන යන නිසා. හරි. 네. Thank you, sir. හරි. මේක මම කොහොම කියන්නද? චිගේ 찌개, කච්චා 가차, 좋아요. 좋아요. අහුලනවා ඇහිඳිනවා. right. ඔයත් කියන්න. 찌개, 가차, 좋아요. තවසරක් කියන්න. 찌개, 가차, 좋아요. good. right. පොදි වලට මොකක්ද කියන්නේ? 찌개, ව්‍යාජ බොරු. 가차, good. ඇහිඳිනවා අහුලනවා. 좋아요. ඔය දැන් විසි කරනවා කියන ක්‍රියාපදේ විරුද්ධ පදේ තමයි මේක. 아, කොරියන් ලැන්ග්වේජ් වල විසි කරනවා කියන ක්‍රියාපදේ විරුද්ධ පදේ අහුලනවා. ඇහිඳිනවා. විසි කරනවා අහුලනවා. right. අපිට දැන් යන්න තියෙන්නේ හල් ලකුණු වලට. මොනවද? හල් ලකුණු පුතේ අද කිසිම කෙනෙක් ලියන්න එපා. හරි. right. ඔන්න බලන්න පුතේ. කයන්න ගයන්න හයන්න දයන්න ලයන්න රයන්න ලියන්න එපා බලාගන්න. පයන්න බයන්න. right. ඊට පස්සේ ඡයන්න ජයන්න. right. පුතේ මට කියන්න ශබ්ද දෙක දෙකේන අකුරු කීයක් තියෙනවද? ශබ්ද දෙක දෙකේන අකුරු කීයක් තියෙනවද? පහක්. ශබ්ද දෙක දෙකේන අකුරු කීයක් තියෙනවද? පහක්. තියෙනවා. right. හරි. ලියන්න එපා කිසි කෙනෙක්. මේක නයන්න, මෙයා ලයන්න, මෙයා මයන්න. හරි. එතකොට මේ උල්ලිම් සොරි මොනවද? ඉහලින් නහයෙන් උච්චාරණය වෙනවා. උල්ලිම් සොරි නහයෙන් උච්චාරණය වෙන අකුරු තුනේ ශබ්ද දෙක දෙකේන අකුරු කීයක් තියෙනවද? එකයි. මෙන්න මෙයා විතරයි. right. එකයි තියෙන පුතේ ආ විතරයි ඈ. ලියන්න එපා කිසි කෙනෙක් ඈ. right. හොඳ බලන්න. නියම් බලාගන්න මේක ආයේ මුලින් ඉඳලා කරනවා. right. දැන් අකුරක් යට අකුරක් ආවොත් හල් වෙනවා. දැන් ගත්තොත් එහෙම පුතේ මේ අකුරු තුනම හල් වුණොත් අල්කා යනවා. මේ අකුරු තුනම හල් වෙන්නේ. අකුරු තුනක් හල් වෙන්නේ නැති ඒවා තියෙන අකුරු හල් වෙන්නේ නැති අකුරු තුන මෙන්න මේක පුතේ. මේ අකුරු ඔයාලා ලිව්ව අල්තයන් හල් වෙන්නේ නැහැ. මෙයා හල් වෙන්නේ නැහැ. මෙයා හල් වෙන්නේ නැහැ. right. හරි. ඔයාලට පේනව නේද? ඔව් සර්. මේ තුන හල් වෙන්නේ නැහැ. අනිත් අකුරු සියල්ලම ඔක්කොම 19ක් තියෙනවා. අකුරු 14යි
සංයුක්ත අකුරු 5යි. දේ 19න් මේ තුන එන්නේ නැහැ. හල් අකුරු බවට පත් වෙන්නේ නැහැ. හල් අකුරු යෙදෙන්නේ නැහැ. එතකොට මොකද මේ අකුරු තුන හල් වුණොත් අල් කයන්න. මොකද්ද? 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 Al-Qaeda. අල් කයන්න. කතා කරන්න නැත්තම් බෑ භාෂා කියන ගන්න. අල් කයන්න. right. එතකොට මම ලියනවා මෙන්න මේක. හොඳට බලගන්න. මම බිඳුවට යා ලියනවා පුතේ. බිඳුවට යා ලියුවොත් උච්චාරණය යා. මම යටින් කයන්න ලියුවොත් පුතේ අකුරක් යට අකුරක් වැටුනොත් හල් වෙනවා. එයා අල් කයන්නක් බවට පත් වෙනවා. right. මොකද උච්චාරණය? Yak. පුතේ පොඩි යක් මෙයා පුතේ යක්. හරිද? හැබැයි මෙයා මෙහෙම ලියලා දැන් පුතේ මම යක් කියන එකමයි ලිව්වේ. මෙයා යක් කියන එක ලියලා ඊළඟට බිඳුව කියන අකුර ආවොත් මම බිඳුව ටී දාන්නම්කෝ. ඊළඟට බිඳුව වුණොත් මතක තියාගන්න හල් අකුරක් ඇවිත් ඊළඟ අකුර බිඳුව වුණොත් නිරායාසයෙන් මේ අකුර මෙතෙන්ට යනවා. මේ ලියන විදිය හරි වරදක් නැහැ. ලියන්නේ මෙහෙමයි. එහෙම වුණොත් ඒ අකුර එතෙන්ට යනවනේ පුතේ. එතකොට ඒ අකුර මුලට ආවොත් කයන්න, මැදුරකට ආවොත් ගයන්න. චුට්ටක් right. එතකොට දැන් මේ උච්චාරණය මට කියන්න මොකද්ද වෙන්න ඕනි කියලා. Yaki. මෙයා ලියන්නේ මේ විදියට උච්චාරය මොකද්ද පුතේ? Yaki. ඔන්න මම උච්චාරණය ලිව්වා කොරියන් අකුරින්ම. මොකද්ද? Yagi. යාගි. good. යාගි. මොකද්ද? යාගි. හරි. දැන් මෙයා හල්ුණත් අල් කයන්න, මෙයා හල්ුණත් අල් කයන්න, මේ දෙකත් හල් කයන්න. right. එතකොට දැන් මං ආයි මේ කයන්නේ පොඩි වෙනසක් වෙනවා පුතේ ඈ. මං ඔයාගෙන් ආයි අහනවා කට්ටිය කතා කරන්න. ශබ්ද දෙක දෙකෙන අකුරු ඔක්කොම පුතේ කීයක් තියෙනවද? Pahai. 5යි. ඒ ශබ්ද දෙක දෙකෙන අකුරු 5 ඇතුලේ උල්ලිම් නහයෙන් උච්චාරණය වන අකුරු කීයක් තියෙනවද? එකයි. Ekai. එකයි. ඒ අකුර මොකද්ද? ලර ඒ අකුර මොකද්ද? ල. පැහැදිලිද? මෙයා තමයි. right. හරි. එතකොට මම දැන් ලියනවා මෙන්න මේක බලන්න. ඡයන්නට ඌ ලියනවා. උච්චාරණය මොකද්ද? Chu. චු. යටින් කයන්න ලියනවා. උච්චාරණය කියන්නේ Chuk. චු. මං ආයි කයන්න ලියනවා. ලියලා කයන්නට ඌ දානවා. මේ දාලා තියෙන මේ අකුර ඈ. මට මේකේ උච්චාරණය කියන්න ඔයා. Chukgu. මොකද්ද? Chukgu. මම උච්චාරය ලිව්වේ චුක්කූනි පුතේ. ඒකට හේතුව මෙයා මුලට ආවොත් කයන්න, මැදුරකට ආවොත් ගයන්නනේ. දැන් මම මෙතනදී ලියලා තියෙන මුල શબ્දනේ. ඒකට හේතුව තමයි මට කියන්න මම මෙයානේ පුතේ ලියලා තියෙන්නේ. මෙයාගේ શબ્ද දෙකක් තියෙනවද? Oh, sir. තියෙනවද? Oh. ඔව්. ආයිත් ඒකම ලියලා තියෙන්නේ මේ. මෙයාගේ શબ્ද දෙකක් තියෙනවද? Oh. ඔව්. શબ્ද දෙක දෙකේන අකුරක් හල් වෙලා ඊළඟට શબ્ද දෙක දෙකේන අකුරක් ආවොත් එතනදී එන්නේ මුල શબ્දය. શબ્ද දෙක දෙකේන අකුරක් හල් වෙලා ඊළඟට શબ્ද දෙක දෙකේන අකුරක් ආවොත් එතනදී එන්නේ මුල શબ્දෙද අග શબ્දෙද? Mula Shabdi. මුල શબ્දේ. ඒකයි මෙයා චුක්කුනේ. පැහැදිලිද? Oh, sir. ඩායි. හරි. ඊට පස්සේ
මම මේක වෙන එකකින් ලියලා පෙන්නන්නම් කොහොමද එකම අකුරු දෙකක් මේ ආවේ ශබ්ද දෙක දෙකේන. හැබැයි මෙතනදී නීතියක් තියෙනවා. මේ ශබ්ද දෙක දෙකෙන් අකුරු හල් වෙලා ඊළඟට ශබ්ද දෙක දෙක අකුරක් ආවොත් එයාගේ එන්නේ මුල ශබ්දේ. හැබැයි එයා මෙයාට වළංගු නැහැ. මෙයා එද්දි වෙනස් වෙනවා. මෙයා උල්ලිම් සොරි නිසා. මෙයා නාහයෙන් එන උච්චාරණයක් නිසා මෙයා ආවොත් එන්නේ අග ශබ්දෙම තමයි. මතක තියාගන්න. පැහැදිලිද? මෙයා හැර ඔව් සර්. අන් සීලුම ශබ්ද දෙකන අකුරු හතරම හල් වෙලා ඊළඟට ආයි ශබ්ද දෙක අකුරක් ආවොත් එන්නේ අග ශබ්දය. right. ඔන්න බලන්න. මම වෙන එකක් ලියනවා. සයන්නට පුතේ ඊ. මාරු උච්චාරණය T. C. යටින් කයන්න. මාරු උච්චාරණය සික්. Sick. තයන්නට ආ. මාරු උච්චාරණය Sikta. ශික්තා. හේතුව මෙයාගේ ශබ්ද දෙකක් එනවා. මෙයාගේ ශබ්ද දෙකක් එනවා. ශබ්ද දෙක දෙකෙන අකුරක් හල් වෙලා ඊළඟට ශබ්ද දෙක දෙකෙන අකුරක් ආවොත් එයාගේ එන්නේ මුල ශබ්දය. මෙයාගේ තියෙනවා පුතේ කයන්නයි ගයන්න. මෙයාගේ තියෙනවා තයන්නයි දයන්න. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. alright. එතකොට එයාගේ එන්නේ මුල ශබ්දේ. එතකොට ශික්තා. යටින් මම බිඳුව හල් කරනවා. බිඳුව හල් කරොත් මොකද වෙන්නේ? සිංහල බිඳුවමයි. එහෙනම් මේකේ උච්චාරණය කියන්න මට Sikta. ආපන ශාලාව. දැන් මෙයා අගට ආවොත් දයන්න වෙන්න ඕනි. හැබැයි එයා අගට ඇවිල්ලා මුල ශබ්ද එනවා. ඒකට හේතුව පැහැදිලිද? ඔව් සර්. ඔව්. ශබ්ද දෙක දෙකන අකුරක් හල් වෙලා ඊළඟට ශබ්ද දෙක දෙක අකුරක් ආවොත් එතනදී එන්නේ මුල ශබ්දය. හැබැයි ඒ නීතිය මෙයාට වළංගු නෑ. ඒකට හේතුව උල්ලිම් සොරි තුනක් තියෙනවා. ඒ උල්ලිම් සොරි තුනෙන් එකක් අයිති වෙනවා ශබ්ද දෙක දෙකන කොටසට. ඒ ශබ්ද දෙක දෙකන කොටසේ උල්ලිම් සොරි ලයන්න මේ නීතියට යටත් වෙන්නේ නෑ. පැහැදිලිද? ඔව් සර්. පැහැදිලියි. හරි. දැන් මම ආයෙ වර තව එකක් කියනවා. මේවා එනම කරන්න ඕනේ ටික කාලයක් කරලා හොඳට කරමු. මොන බලන්න. මේ කයන්න තියෙනවනේ පුතේ. sorry. මේ කයන්න හල් වෙලා ඊළඟට හයන්න ආවොත් මෙයාගේ උච්චාරණය මාරු වෙනවා මෙන්න මේ කයන්නට. ඒකට හේතුව ඔයාලට පේනවද? මම ලිපි එක පේනවද? නෑ නේ සර්. ඒක මට පේන්නේ නැහැ කියන්නේ. පේන්නේ. ඒ උච්චාරණය මාරු වෙනවා. හරිද? මෙන්න මෙහෙම එන්නේ පුතේ. පයන්නට ඒ ආවොත් මොකද වෙන්නේ? පේ. මොකද? ඇහෙන්නේ නැද්ද? පුතේ ඇහෙන්නේ නැද්ද? පේ. 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 මොකද ඇහෙන්නේ? ඇහෙනවා පේ. ඇහෙනවා සර්. ඔව් ඇහෙනවා. පේ හරි. සිග්නල් පොඩ්ඩක් මදි ගතියකුත් තියෙනවා. right. පේ. ඊට පස්සේ යටින් කයන්න එනවා. රාල් කයන්න. හරිද? ඊට පස්සේ හයන්නට එනවා පුතේ වා කියන සංයුක්ත ස්වරය. මේ අකුර මෙහෙම ලිව්වට මතක තියාගන්න මේ අකුර හල් වෙලා ඊළඟ මේ අකුර ආවොත් එයා මේ අකුරට වෙනස් වෙනවා මේ දෙකේ සුසංයෝගය. මේ දෙකේ සුසංයෝගයකින් ඒක ක කියන අකුරට මාරු වෙනවා. මේකේ උච්චාරණය වෙන්නේ මොකක්ද දන්නව පුතේ දැන්? මේක ලියන ක්‍රමය මේක හරි ඈ. ඔක ලියන ක්‍රමය ඔක හරි.
මේක උච්චාරණය වෙන්නේ පුතේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම උච්චාරණය. පෙක්වා. මොකද? පෙක්වා. එක්වා. නිසා මේකේ එහෙට මෙහෙට යනකොට පුතේ මේකේ පෙන්නනනේ. දැන් මම මේ ටයිප් කරනවා වාට පෙන්නනවා නැති මේකේ මේ මගේ නම මෙහෙට මෙහෙට යනවා පෙන්නනවනේ. ඒ වගේ ඔයගොල්ලෝ නම මේකේ පෙන්නනවා. ඉරියව් කෙනාගේ නම පෙන්නනවා. right. මේ අකුර ලියන්නේ මේ විදියට. හැබැයි යා උච්චාරණය වෙන්නේ කොහොමද පුතේ? පෙක්වා කියලා. මොකද්ද? එක්වා. පෙක්වා. මොකද්ද? එක්වා. පෙක්වා. හේතුව මෙයා හල්ලෙලා මේ කයන්න හල්ලෙලා ඊළඟට හයන්න ආවොත් මේ නීතියක් පුතේ මේකේ කොල්ලන්නේ. හරිද? කයන්න හල්ලෙලා හයන්න ආවත් හයන්න හල්ලෙලා කයන්න ආවත් එයා මෙන්න මේ උච්චාරණය ගන්නවා. අකුරු දෙකයි නේ හරි අයින් වෙනවා පුතේ. පැහැදිලිද? ඔව් සර්. පැහැදිලිද? තව ඉතින් අපි ඉස්සරහට ලියනකොට ආයි මේ වෙයි. ආයි නිසාර මට පෙන්නනවා කවුද? නිස්රාන් ආයි දැන් නැති වුණා. right. ඊට පස්සේ වෙනස් වෙන දැන් පුතේ ඔන්න බලන්න. මේ අකුර මොකද්ද? හ. ත. මෙයා පුතේ මේ තයන්නන්නේ. හරිද? මේ අකුර හල් වෙලා ඊළඟට ඊ ආවොත් මෙයා මාරු වෙනවා මේ දෙකේ සුසංයෝගයෙන් මෙන්න මේ අකුරට. මෙන්න මේ අකුරට. මම ලියලා වෙන උදාහරණයක්. ඕකේ? ඔන්න බලන්න පුතේ. කයන්නට ආවොත් කා යටින් තයන්න එනවා. ඔය වෙනකන් ආවොත් එන්නේ කත් කියන අදහස උච්චාරණය බිඳුවට ඊ ආවොත් මේ අකුරට මාරු වෙනවා. මේ අකුරට මාරු වෙනවා. එහෙනම් පුතේ මේකේ උච්චාරණය කියන්න. කාජි. මාරු උච්චාරණය කාජි. කචි කියලා අදහස් දෙනවා. ඔය ඉතින් කචි හල් શબ્දයක් කියපුවා අපිට ඇහෙන්නේ කතා කරද්දී කචි සමග එකට කියන අදහස එනවා. කචි. හරි. තව වගේ තියෙන අකුරු පුතේ මම පෙන්නනවා මේ ආයි වෙනම කරනවා. මේක ලියන්න එපා. මතක් කිරීමක් කළා ආයි අපි යමු ඉස්සරහට. ඊළඟට මේ අකුර හල් වෙලා මේ අකුර හල් වෙලා පුතේ කයන්න හල් වී ඊළඟට මේ උල්ලිම් සොරි තුන ආවොත් නයන්න ලයන්න මයන්න ආවොත් මේ කයන්න මාරු වෙනවා පුතේ බිඳුවට. නයන්න ලයන්න මයන්න මේ අකුරු තුන ආවොත් මේ අකුරු තුනෙන් එකක් ආවොත් පුතේ එහි සුසංයෝගය සිංහල භාෂාවේ බිඳුවට එනවා. හරි. මම පෙන්නනවා. මේකේ උච්චාර වෙන මොකක්ද දන්නවද? මෙන්න මේක. මේ පුතේ පයන්නට ආවොත් මොකද්ද වෙන්නේ? පා. කයන්න හල් වෙලා මයන්න ආවොත් මොකද වෙන්නේ මේ කයන්න? මොකද වෙන්නේ පුතේ? බිඳුව පං වෙනවා. අයි උල්ලිම් සොරි මයන්න. මයන්න රුව ආවොත් මොකද වෙන්නේ? මේ දින මයන්න රුව ආවොත් මොකද වෙන්නේ? කියන්න. මයන්න රුව ආවොත් මූ. පාං. යටි ලයන්න ආවොත් මොකද වෙන්නේ? අල්ලා යන්න. මට උච්චාරණය පාංගුල්. පංමුල්. මොකද? පාංගුල්. පංමුල්. right. පංමුල්. හරිද? දැන් ඊළඟට මේ අකුර ලිව්වොත්
මම වාගෙන් අහනවා. ඊළඟට මේ අකුර ලිව්වොත් මම රතු පාටින්ම ලියන්නම්කෝ. මේ අකුර ලිව්වොත් ඊළඟට ඔය අකුර ලිව්වොත් දැන් මේ අකුර ලයනනේ පුතේ මෙතන තියෙන්නේ. මේ ලයන શબ્ද දෙකක් එනවද? නෑ සර්. ඔව් සර්. ඔව් ඔව්. නෑ මේ නෑ. දින පුතේ ලයන තියෙනවනේ. શબ્දයක් එනවද? ඔව් සර්. එනවා. එනවා. ඊට පස්සේ මෙයාගේ શબ્ද දෙකක් එනවද? මේ තියෙන්නේ. ඔව් එනවද? ඔව් සර්. එනවා. ඔව් සර්. අන්නයි ගයන්න. එහෙනම් શબ્ද දෙක දෙකන අකුරක් හල් වෙලා ඊළඟට શબ્ද දෙක අකුරක් ආවොත් එතනදී එන්නේ මුල શબ્දද අග શબ્දද? මුල් શબ્දේ. මුල શબ્ද. හැබැයි එයා ලයන්නට වළංගු වෙන්නේ නැහැ. මේ මම වෙනම ලියලා තිබ්බනේ පුතේ මෙතන මේ. එයා ලයන්නට වළංගු වෙන්නේ නැහැ. හේතුව මෙයා උල්ලිම් සොර නිසා ලයන්න හල් වෙලා ඊළඟට શબ્ද දෙක අකුරක් ආවොත් එයා එන්නේ අග શબ્දෙට. ඒ ඇයි ඇහුවොත් එයා උල්ලිම් සොරි තුනක් නිසා. පැහැදිලිද? උල්ලිම් සොරි තුනක් තියෙනවා. ඒකෙන් එකක් අයිති වෙනවා શબ્ද දෙක දෙක අකුරු වලට. ඒ අකුර මොකද්ද? ඒ අකුර මොකද්ද? නෑ පුතේ? ල මෙන්න මෙයා. මෙයාගේ શબ્ද දෙකක් එනවනේ පුතේ. මෙයාගේ શબ્ද දෙකක් එනවා. එයා શબ્ද දෙකක් එනවා උල්ලිම් සොරි. දැන් බලන්න ඉතුරු අකුරු තුන මෙන්න මේ හතර බලන්නකෝ මං කියනවා. කා තා පා චා නහින් නෙවෙයි. ලා නා ලා නහින් උච්චාරණය. ඒක නිසා මේ ලයන්න හල් වෙලා පුතේ මේ ලයන්න හල් වෙලා ඊළඟට මේ ඉතුරු අකුරු හතරෙන් શબ્ද දෙකන අකුරු හතරෙන් ලයන්න හැර ලයන්න හල් වෙලා ඉතුරු හල් අකුරු හතරෙන් එකක් ආවොත් යන්නේ අග શબ્දෙට. පැහැදිලිද? පැහැදිලිද? ඔව්. එතකොට දැන් මේ අකුර ගන්න අපි කයන්න විදියටද ගයන්න විදියටද? ගයන විදියට. ගයන්න විදියට. ගයන්න ඕ ආවොත් ගෝ එයාට ආවොත් ආ. එයා උච්චාරණය මොකද්ද? අංකුල් වා. ගෝවා. යටින් නයන්න එනවා. එයා ඒකට අල් නයන්න වෙනවා. දැන් මොකද උච්චාරණය? අංකුල් ගුවන්. පංමුල් ගුවන්. පක්මුල් ගුවන් අල් කයන උච්චාරණය නැද්ද? පංමුල් ගුවන්. කෞතුකාගාරය. පංමුල් ගුවන්. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ මෙයාගේ තව එකක් පෙන්නනවා මට. මේ නයන්න හල් වෙලා මට මේ උච්චාරණය කියනවා. මම ලියන පුතේ. හයන්නට ආ යටින් නයන්න ලයන්නට ආ 항마, 항마, sorry මම දැන් මේක ලියලා තියෙන්නේ. හරිද? මට මේකේ උච්චාරණය කියන්න. Hala, sorry. ආ 한나, 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 කියන්න පුතේ. 한나, 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 කියන්න. 한나, 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 කියන්න. මොකක්ද දෙන්නේ කියන්න? 한나, 한나, උච්චාරණය කියන්න. හල්ලා. හල්ලා කියන උච්චාරණය. මේකට හේතුව නයන් උල්ලිම් සොරි පුතේ. මේ නයන් උල්ලිම් සොරි. හරිද? ලයන්න හල් වෙලා ඊළඟට ලයන්න ආවොත් එයා ලයන්නම්ම තමයි. ලයන්න හල් වෙලා ඊළඟට ලයන්නකත් එයා ලයන්නම්ම තමයි. නයන්න හල් වෙලා මේ නයන්න දිනන පුතේ. මේ නයන්න හල් වෙලා ඊළඟට ලයන්න ආවොත් මෙයාගේ උච්චාරණය ලයන්නක් වෙනවා.
මෙයා මෙහෙම ලිව්වට පුතේ මෙයාගේ උච්චාරණය මෙන්න මේක. මෙයා රා වෙන්නේ නැහැ. මෙයා ලා. ඒකට හේතුව මේ ලයන්න හල් වෙලා ඊළඟට ලයන්න ආවොත් මේ අකුර අල්ලයන් එන්නේ. හල් වෙන අකුර අල්ලයන් එන්නේ. එතකොට දැන් මේ නයන්න හල් වුණාම එයා ලයන්න වෙනවනේ. එතකොට අග අකුර මේ අකුරත් ලයන්න බවට පත් වෙනවා. හල්ලා. හල්ලා. right. කොරියානු භාෂාවේ තියෙන පොතේ මෙහෙම අවිධමත් භාෂා කීපයක් ඈ. 한나, 한나, පැහැදිලිද? ඔව් සර්. මට මේක කියන්න. ඡයන්නට ඊ උච්චාරණය මොකද? චි. චී. යටින් නයන්න හල් වුණොත් පුතේ අල් නයන්න. චි. මෙයා දැන් කයන්නද ගයන්නද? ගයන. ගයන්න. මෙයාගේ શબ્ද දෙකක් නෑ පුතේ. නයන શબ્ද දෙකක් නෑනේ. නයන විතරනේ ගයන්න. ගයන්න ඌ ලියනවා. ධම්ම චිංගු. උච්චාරණය. චිංගු. මොකද? චිංගු. චිංගු යහළුවා. චිංගු යහළුවා. මේ අකුරු තුන බලලා මේ අකුරු හත බලා ගන්න. අකුරු පිළ කයන්න අල් කයන්න නයන්න අල් නයන්න අයිස අල් තයන්නනේ පුතේ. හොඳට බලා ගන්න. තයන්න සයන්න ඡයන්න ඡයන්න මේ තයන්න හයන්න මේ අල් සයන්න. අකුරු කීයක් තියෙනවද මම ලියලා? ගණන් කරන්න. 7. හතක් තියෙනවා. මේ අකුරු හතම හල් වුණොත් අල් තයන්න. මේ අකුරු හතම හල් වුණොත් මොකද්ද? අල්නයන. හරි අල් තයන්න. හරි. මේකෙදි මේ තයන්න තියෙන පුතේ. මේ තයන්නට හල් වුණාම එන උච්චාරණ ඊළඟ අකුර ඇවිල්ලා මේ තයන්නට මේ තයන්නේ වාසිකම මේ වාසගම මේ අකුරු ඔක්කොටම දීලා තියෙන්නේ අල් තයන්න. මෙයාව. එතකොට මෙයාට යටත් වෙන මේ ඔක්කොම. මෙයාට තියෙන නීති රීති ඔක්කොම මේ අකුරු වලට යටත් වෙනවා. හරි. ඒකයි. දැන් මේ අකුරු දැන් මේ තයන්න හල් වෙලා පුතේ මේ තයන්න හල් වෙලා ඊළඟට නයන්න ලයන්න මයන්න ආවොත් මේ තයන්න උච්චාරණය අල් නයන්න වෙනවා. එයාට යටත් වෙනවා මේ ඔක්කොම හල් වෙලා ඊළඟ අකුර නයන්නක් වුණොත් මේ අකුරු හතම හල් වෙලා ඊළඟ අකුර නයන්න හෝ ලයන්න හෝ මයන්න වුණොත් මේ අකුරු හතම අල් නයන්න වෙනවා. ඒ වගේ අහිදිමත් කියලා තියෙනවා ටිකක්. මම ඒකේ ටිකක් ඔයාලට පෙන්නන්නම් දැන්. ඔයාලට මේක පේනවද? මේ වචනේ මේ වචනේ ලියලා තියෙනව නේද පුතේ? මම හයිලයිට් කරලා පේනවද ඔයාලට? ඔව් සර්. ඒ වචනේ එහෙම ලිව්වට මේ මෙතන උඩින් පරම් කියලා තියෙන උච්චාරණය මේ වචනේ පුතේ මෙහෙම ලිව්වට මේක උච්චාරණය මේ තියෙන්නේ මේ කච්චි. කාච්. හරිද? ඔව් දැන් මේ වචනේත් එහෙමයි නේ. හරි. මේක මෙහෙම ලිව්වට ඒකේ උච්චාරණය මෙන්න මේක. හරි. දැන් මෙතනක් තියෙන මේ තයන්න හලයට හයන්න ආවොත් එයා ඡයන්න වෙන්නේ. ලියන්නේ මේක උච්චාරණය මෙන්න මේක. හරි. මම ඒක ඇහිලා මේ තාලකරණය කියලා ඒවට කියන්නේ. මෙතන ලියලා තියෙනවා මේ වාට මේක තේරුම් ගන්න බැරි මම ලියලා තියෙන විදිහට. මේක පස්සේ මේ බෝඩ් එකේ වෙනම ලියලා දෙන්නම්.
ඒ කියන්නේ තනි තනි වෙනෙනවා. ඒ කියන්නේ මේ අකුර හල් වෙලා හයන්න આવොත් මොකද වෙන්නේ? ඡයන්න આવොත් මොකද වෙන්නේ? නේ? දැන් මේක බලන්නකො නාසිකරණ ටික. නේ? මේ දින පුතේ මේ මෙතන කුම්මුල් කියලා ලියනවානේ. මේ කයන්න හල් වෙලා මෙතන මේ කයන්න හල් වෙලා ඊළඟට මයනනේ තියෙන්නේ මෙතන මේ. එහෙම වුණොත් මේකේ කයන්න බිඳුව බවටපත් වෙනවා. පැහැදිලිද ඔයාලට? Hmm. ඈ මේ තියෙන්නේ මේ. right. ඊට පස්සේ බලන්න මේ කයන්නනේ මෙතන තියෙන්නේ මේ හල්ලකුර කයන්න. ඊළඟට මේ දින අකුර මොකද්ද? Kayak nah enak, nah enak. නයන්න. කයන්න හල් වෙලා නයන්න හරි මයන්න හරි ලයන්න හරි උල්ලිම් සොරි තුනෙන් එකක් ආවොත් මතක තියාගන්න මේ කයන්න මාරු වෙන මොකේද? මොකටද පුතේ? Pintu. බිඳුවට. හරි. මෙතනත් යමේ කයන්න හල් වෙලා ඊළඟට නයන්න කයන්න බිඳුවට මාරු වෙනවා මේ. ඊට පස්සේ මේ පයන්න තියෙනව නේද පුතේ? පයන දෙකක් තියෙනවනේ. අපි එකයි. මේක මැකේ දැන් දෙකයි. ඔය දෙකම පයන්න. පයන්න આવොත් අල් පයන්න. හැබැයි පයනු දෙකෙන් එකක් හල් වෙලා ඊළඟට නයන්න આવොත් පුතේ උල්ලිම් සොරි තුනෙන් එකක් ආවොත් මේ පයන්න අල් මයන්න බවට පත් වෙනවා මේ. පැහැදිලිද? Oh, ඔව්. මම ඔයාලට අකුරු 7ක් ලියලා පෙන්නුවා. මම ආයි මේක ලියලා පෙන්නන්නම් මෙතනින්. මට මේක ලියන්න බෑ මේක දිශා කරේ. තයන්න එකයි. සයන්න දෙකයි. ඡයන්න තුනයි. මේ ඡයන්න හතරයි. මේ හයන්න පහයි. මේ හයන්න හතයි. මේ අල් සයන්න හතයි. මෙතන අකුරු 7ක් තියෙනවා පුතේ. මේ හතම හල් වුණොත් අල් තයන්න. මේ අකුරු 7න් එකක් හල් වෙලා දැන් මෙතන දින තියෙන්නේ පුතේ මේ මෙතන මේ අකුරු මේ තියෙන්නේ. මෙයානේ මෙතන ඉන්නේ මේ. මේ අකුරු 7න් එකක් හල් වෙලා ඊළඟට උල්ලිම් සොරි ආවොත් ඊළඟට උල්ලිම් සොරි ආවොත් මේ නයන් උල්ලිම් සොරි නේ. එහෙම වුණොත් මේ ඡයන්නේ උච්චාරණය මොකද වෙන්නේ පුතේ? මොකද වෙන්නේ? අල නයන්න වෙනවා. මොකද්ද? hmm. Nah අල enak itu. යන්න. එතකොට මෙයා කොන්නාමු කියලා ඉන්නේ. හරිද? කොන්නාමු කියලා උච්චාරණය. දැන් මම ඔයාලට ඉස්සෙල්ලාම හල්ලාකු ටික කරමු. දැන් ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් Nice. පොතේ මම දැන් කොත්නාමු දැන් මේක මේ දැන් මෙයා නැති වුණොත් පොතේ මේකේ උච්චාරණය කොත් කියලා. ඇයි මෙයා අල්තයන් Hmm. නැන්නේ මේ හතම අල්තයන් නා. ඒ මොකද කොත් කියලා. සාමාන්‍යයෙන් මම කොත් නාමු කියලා උගන්වලා තමයි පස්සේ මෙතෙන්ට ආවේ. දැන් මට මම හිතනවා මේකේ ලොකු කට්ටියකුත් නැහැ. ඕගොල්ලෝ සාමාන්‍ය අල්ලගෙන යනවා. අනිත් අයත් මම හිතනවා හයියෙන් කියවනවා ගෙදරදී ලියනවා ඇති කියලා. ඒතකොට අපිට මේක හරියටම මේ විදිහටම යන්න පුළුවන්. ලේසි. හරි ලේසි. මොකද හේතුව දැනට ලංකාවේ උසස් පෙළේ විභාග තියෙන නිසා යාළුවට මේ ලැන්ග්වේජ් එක හරියටම වෙන්න ඕනේ. මේක හැබැයි සාමාන්‍ය පෙළවලදී මේක ටික වෙන්නේ නැහැ. උසස් පෙළවලදී ඒකට වෙන හොඳ රචනා ලියන්න තියෙනවා, උච්චාරණ තියෙනවා. ඒක නිසා මේක අපිට කරන්න වෙනවා මේ ගමන. හැමෝටම මේක කරන්න මොකද ඔයාට මෙන්න මේ වචනේ ලියලා පුතේ මෙන්න මේ වචනේ ලියලා උත්තර 4ක් තියෙනවා. ඒ උත්තර 4 ඇතුළේ මෙන්න මේක තමයි උත්තරය. එහෙම ප්‍රශ්න නෑ. වචනේ ලියලා තියෙන මෙන්න මේකෙන්. මේ නිවැරදි උච්චාරණය තෝරන්න. එතකොට මේ ගමන එනවා ඊළඟ සැරේට ඔයාට එනවා විභාගෙදී කියවීමේ ප්‍රශ්න වලට. මෙයා ලියලා උත්තර 4ක් තියෙනවා. මෙයා ඉන්නවා තුන්වෙනි තැන. මෙයා තමයි උත්තරය. right මේකත් එහෙමයි. මේක හිතන්නකෝ මේ. දැන් මෙයා මෙහෙම ලිව්වට මේක තමයි උච්චාරණ. පැහැදිලිද? right. හරි මම මේවට නිකන් මේ ඊට පස්සේ අපිට හල් ලකුණු පටන් ගන්න තියෙන්නේ. අපිට බලමු ටයිම් ටේබල් එන්නේ කොහොමද කියලා. දෙසැම්බරේ තියෙන්නේ.
සෝරි ඇහෙන්නේ මයික් එක ඔෆ් වෙලා පුතේ සෝරි. දෙවෙනිදා සිකුරාදා අපි අපේ සිකුරාදා පොඩ්ඩක් කරමුද? කටේට පුළුවන් නේද පුතේ? हाँ सर